හෙල්ලෝ බොයිස් ඉතින් අයිබුවන් කියලා පටන් ගන්නවා. අද ගෙනල්ලා තියෙන ඉතින් අලුතෙන් ආපු අලුතෙන් ආපු ඉවෙන්ට් එකේ ස්කූටිය පදින්න කියලා තමයි ඉතින් ගත්තු කට්ටිය කමෙන්ට් එකක් දාගෙන ඉතින් ඒක ඇත්තටම ගන්න ලේසි. මේක තමයි අලුත් ඉවෙන්ට් එක. ඇත්තටම BR match 10ක් ප්ලේ කරලා තමයි මෙන්න මේ ස්කූටි ක්ලේම් ස්කින් එක ක්ලේම් කරගන්න තියෙන්නේ. ඉතින් මම නම් පැයෙන් BR 10ක් ගහලා සෙනඟ ක්ලේම් කරගත්තා. දා මට අවුලක් නැහැ. එහෙනම් අපි ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න කියලා මතක් කරනවා. අපි එහෙනම් වෙහිකල් ස්කින් එක අපි කීප් කරගමු. ඇත්තටම කීප් කරලා තියෙන්නේ. හරි. එහෙනම් ගර්ල්ස් සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න, පුළුවන් තරම් ෂෙයා කරන්න, එතරම් කමෙන්ට් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔන්න BR මම ඉතින් BR එකට බහැලා අපි හොයාගමු. බයික් එකක් හොයාගෙන කෙලින්ම ස්කූටිය යමයි ඉතින් ගමන. හරි ඉතින් බයික් දිව හම්බෙනවා වෙලා බයික් එක. අන්න ස්කූටිය කොයි හරි ස්කින් එකට මාරු වුණා. හරි. ඇත්තටම හොඳයි කියලා හිතනවා ස්කූටිය මාරු නේද? ඔයාලා කමෙන්ට් එකක් දාන්න ස්කූටිය මාරුද කියලා. මේ ස්කූටරේ මාරු ඉතින් මම නම් හිතන්නේ මාරු. අපි කෝකටත් ගන්නයක් කරා යන් කොහොමද මේක BR එක රෑන්ක් නේ. රෑන්ක් එකක් ගන්න හින්දා අපි තව 44ක් ඉන්නවා. අපි එනිමේලා පහර දීලා වැඩි පටන් ගමු. ඉතින් අන්න පදිනවා ඉතින් පිරිමි පැදිල්ලක් තමයි මේක. එනිමේ බැස්සයි වුණාට අපි ස්කූටරේ හයි කැපැසිටි හින්දා අපි සෙනඟ බේරෙන්න පුළුවන් අපිට. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න කියලා තමයි මතක් කරන්න. ඉතින් වීඩියෝ එක හොඳ නම් කමෙන්ට් එකක් දාන්න, අඩුපාඩු තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න. ඒවා හදාගෙන අපි වීඩියෝ ගේන්නම් ඉස්සරහට. මම ඉතින් බයික් එක නම් සුපිරියක්. ඉතින් අන්න එකක් ගැව්වා. සැලෙන්නේ නැහැ. එනිමයට ගහනවා කොහොම හරි. අන්න ගල උඩින් පැන්න හරි කෙලියයි. ඉතින් සුපිරි ගිහිල්ලක් තමයි. ඉතින් ඒකගේ ලූට් මොකුත් නැහැ. මෙලියක් ගහනවා කියන්නේ මෙලියක් ගන්න. මෙයා මොයි බං අම්මෝ මාරු. ඉතින් සුපිරිම වෙහිකල් ස්කින් එකක් තමයි ඉතින් මේ සැර දීලා තියෙන. ඉතින් ස්කූටර් කලින් දීලා තියෙනවා කියලා මම මතක නැහැ. අන්න තව එකෙක් ඉන්නවා. අපි ඒ වුණාට මං කෑව නැවත පසුබහින්නේ නැහැ. ආයෙත් ඉතින් අපේ ස්කූටරේ තිබ්බු තැනටම බහැලා උට ගහමු කොහොම හරි. අයියෝ ස්කූටරේ නෑ. ඉතින් ස්කූටරේ නෑ. මං හිතන්නේ ස්කූටර් මේ ඉන්නේ ස්කූටරේ අරන් ගිහුවා එල්ල මට ගහපු එක. මං දැන් උට ගහනවා. අපි සෙනග ස්කූටර් ලූට් මොකද ගන්නයක් ගත්තා. ඔන්න ඉතින් ස්කූටරේ ගත්තා. ෂේප් එකේ මාරුවම ඉතින් ස්කූටරේ හයි කැපැසිටි බව පෙන්වන්න තමයි අද මේ වීඩියෝ ගෙනල්ලා තියෙන්නේ. ඇත්තටම ස්කූටරේ මම මේ වීඩියෝ එකේ පොඩ්ඩක් 2K ඉෆෙක්ට් එක කැප් කට් එකේ මට හම්බුන්නේ. ඒකයි 4K ඉෆෙක්ට් එක දාලා තියෙන්නේ මේකේ. මේ ඇත්තටම 4K ඉෆෙක්ට් එක පොඩ්ඩක් කවුල් කියලා හිතෙනවා. මොකද කලර්ස් පොඩ්ඩක් බොඳ වෙන ගතියක් වගේ පේනවා. තද වෙලාද ඒක කියන්න තේරෙන්නේ නැහැ. ඉෆෙක්ට් එක මං හිතන්නේ අවුල්. ඒත් 2K ඉෆෙක්ට් එක තිබ්බනේ මේ දැන් ඒත් ඒ ඉෆෙක්ට් එක දැම්මේ නැත්නම් වීඩියෝ එකේ ක්වොලිටි අඩු වෙනවා. ඒ හින්දා මම මේ ඉෆෙක්ට් එක දැම්මේ. ඇත්තටම අවුලක් නැහැ. හැබැයි මේ පේනවා කලර්ස් තමයි පොඩ්ඩක් අවුල් ගිහිල්ලා වගේ තියෙන්නේ. ඉතින් අපි දිගටම යන් අපේ කැල්ලේ රවුමක් දාගෙන මේ හරියෙන් පොඩ්ඩක් ගන්න අමාරුයි. කරන්න දෙයක් නැහැ. දිගටම